සුබ දවසක් වේවා ඔබ සියලුම දෙනාට. ඉතින් අදත් ආදරයෙන් පිළිගන්නවා Social Life in YouTube නාලිකාවේ තවත් එක් වැඩසටහනකට. ඉතින් මට කමෙන්ට් හරහා සහ ඉන්බොක්ස් හරහා නිතරම එන ප්‍රශ්නයක් තමයි මිස් මගේ වයිෆ්ට මගේ පාර්ට්නර්ට ලිංගික හැඟීම් දැනෙන්නේ නැහැ. ඉතින් එයාට මාව එපා වෙලාද දන්නේ නැහැ. මෙන්න මේකට හේතුව මොකක්ද කියලා. ඉතින් යමු අපි ඒ පිළිබඳවද සාකච්ඡා කරන්න. ලංකාවේ අපේ සමාජය ඇතුලේ ලිංගිකත්වය කියන මාතෘකාව විශේෂයෙන්ම කාන්තාවකගේ ලිංගික ආශාවන් ගැන කතා කරන්නේ හරිම අඩුවෙන්. බොහෝ වෙලාවට මේ ගැන සමාජයේ තියෙන මිත්‍යා මත සහ වැරදි වැටහීම් මේ සඳහා හේතුවක් වෙනවා. ඒ කොහොම වුණත් විද්‍යාත්මකව බැලමුත් පිරිමින්ට වගේම කාන්තාවන්ටත් ලිංගික ආශාවන් කියන්නේ ස්වාභාවික නිරෝගී ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ආශාවන් පාලනය වන විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක රහස් මොනවාද කියන එක ගැන අපි මේ වීඩියෝ එකකින් අද කතා කරමු. කාන්තාවකගේ ලිංගික ආශාවන් පිටුපස ඇති ඇත්තම කතාව. ඉතින් කාන්තාවකගේ ලිංගික තෘප්තිය තීරණය වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන දෙයක් තමයි හෝමෝන. මෙන්න මේ හෝමෝන ඉහළ පහළ යාම කාන්තාවකගේ ලිංගික ජීවිතයට බොහෝ සෙයින් බලපාන කරුණක්. ඒ කියන්නේ පිරිමින්ගේ ලිංගික ආශාවන් හැමදාම එකම මට්ටමක පවතින්න පුළුවන්. ඒත් කාන්තාවකගේ ලිංගික ආශාවන් වෙනස් වෙනවා. කාන්තාවකගේ ඔසප් චක්‍රය. ඉතින් මෙන්න මේ ඔසප් චක්‍රය අතරතුර තියෙන ඩිම්බ මෝචනය සිදුවන කාල සීමාව. ඒ කියන්නේ ස්ට්‍රිජන් සහ ප්‍රොජෙස්ටරෝන් වල හෝමෝන මට්ටම ඉහළ යන කාලපරාසය. මේ කාලයේදී ඔවුන්ට ඒ කියන්නේ කාන්තාවන්ට සහජයෙන්ම ලිංගික ආශා වැඩිපුර දැනෙනවා. මේ කියන්නේ කාන්තාවකගේ සරු කාලයේදී ඇයට ලිංගික ආශා වැඩිපුර දැනෙනවා කියලා. ඒ වගේම ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට මෙන්න මේ කාල සීමාවේදී ආශාවන් తాවකාලිකව අඩු වෙනවා. ඒ හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසා. ඒ වගේම කාන්තාවකට ලිංගික එකතුවීමක් සඳහා මානසික නිදහස සහ ආදරය අත්‍යවශ්‍යයි. කාන්තාවකගේ ලිංගික ආශාවන් කියන්නේ හුදෙක් ශරීර උත්තේජනය පමණක් නොවේ. ඒ සඳහා මානසික බැඳීමක් අත්‍යවශ්‍යයි. ඉතින් කාන්තාවකගේ ප්‍රධාන ලිංගික අවයවය මොකක්ද? ඔයාලට මොනවාද හිතට එන්නේ? ඒ කොහොම වුණත් මොනව හිතට ආවත් කාන්තාවකගේ ප්‍රධානම උත්තේජන අවයවය තමයි මනස. ඉතින් ඇයට එදිනෙදා ජීවිතයේ තියෙන අධික මහන්සිය, රැකියා ආතතිය, පවුලේ ප්‍රශ්න, ලිංගික ආශාවන් සම්පූර්ණයෙන්ම යටපත් වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් තම සහකරුගෙන් ලැබෙන ආදරය, ගෞරවය සහ ආරක්ෂාව කියන මෙන්න මේ දේවල් මගින් ඇයගේ ආශාවන්, හැඟීම් අවදි කරන්නට ඍජුවම බලපානවා. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව ඇයගේ ලිංගික ආශාවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි දේ තමයි කිසිම හේතුවක් නැතිව ඉබේටම ඇතිවන ආශාවන්. ඉතින් මෙන්න මෙහෙම ආශාවන් ඇතිවීම පිරිමි අයට වැඩි. ඉතින් පිරිමි අය හිතනවා මට මේ වගේ හැඟීම් ගලාගෙන එනවනම් අනිවාර්යෙන් කාන්තාවටත් මේ විදියට හැඟීම් ගලාගෙන එන්න ඕනේ කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. දෙවැනි එක තමයි ප්‍රතිචාරාත්මක ආශා. මුලින් ආශාවක් නැති වුණත් සහකරුගේ ආදරණීය ස්පර්ශය, සිප ගැනීම, ආදරණීය වදම් නිසා පසු ඇයට ආශාව ඇති වෙනවා. තමන්ගේ සහකාරියට ලිංගික ආශාවන් අඩුයි කියලා හිතනව නම් ඉතින් වෛද්‍යවරයෙක් හෝ මනෝපදේශකවරයෙක් හමු වෙන්න. ඉතින් අද දින මම කතා කරපු මාතෘකාව පිළිබඳව ඔබට තවත් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් බොහොම ස්තුතියි.